ඇත්තටම කිව්වොත් අපිට Zoho mail platform එකට එහෙම නැත්නම් අපේ mail එකට login වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපේ web browser එක. එහෙම නැත්නම් අපි internet use කරන්න පාවිච්චි කරන අපේ web browser එක හරහා web application එකට login වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි downloaded desktop application එක. එහෙම නැත්නම් අපි Zoho mail desktop application එක download කරගෙන අපිට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද අපේ web application එක හරහා අපි Zoho mail එක use කරන්න කියලා. මම මගේ browser එකේ ගිහලා Zoho mail කියලා search කරලා මට එනවා Zoho mail login එක. මම මගේ Zoho mail account එකට log වෙන්න තමයි හදන්නේ. අපිට option දෙකක් තියෙනවා. එකක් තමයි sign in, අනිත් එක sign up. අපිට කොහොමත් අපේ email address එකක් තියෙන නිසා මම යන්නේ sign in option එකට. මගේ sign in option එකට ගියාට පස්සේ මට තියෙනවා මගේ email එක enter කරන්න. එතකොට මම මෙතන මගේ email එක enter කරනවා. ඊට පස්සේ මෙතන ඔයාලට option එකක් පෙන්නනවා password එක enter කරන්න. ඔයගොල්ලෝ දැනට OneNote application එකට download කරගෙන ඒක enable කරගෙන නැත්නම්. මම මගේ OneNote එක enable කරගෙන තමයි තියෙන්නේ. ඒ නිසා මට මගේ OneNote එකට push notification එකක් එනවා. මේ request එක accept කරන්න කියලා. මගේ request එක මම OneNote එක හරහා ඇත්තටම approve කරාට පස්සේ මාව මගේ Zoho mail application එකට direct කරනවා. ඊට පස්සේ මට පුළුවන් මගේ workspace එක එහෙම නැත්නම් මගේ Zoho mail interface එක web application එක හරහා use කරන්න.